සියලු දෙනාටම සුබ වේවා ජය වේවා. අපි ආවද අපේ අඹ කඳුවිල වෙරළ පැත්ත. තාම හරියට වලාලත් නැහැ. දරත් නැහැ. වෙහි මන්දාරම් ගතියත් එක්ක ටිකක් සැරයි. වැස්සයි ගම් වතුරයි එක්ක මුහුද ටිකක් තාම හරි තත්ත්වයට ඇවිල්ලා නැහැ. මේ පැත්ත නම් පිරීලා තියෙනවා ලස්සනට. ගල් වැටි දාලා ගම් වතුරට කඳන් ගහගෙන ඇවිල්ලා මහා කඳන්. කට්ටිය දැල්ලෙලලා දැල් උස්සනවා. සූඩයන්ට යක්ෂාලයන්ට දැල්ලෙලලා දැන් උස්සන වෙලාව. අවටියෙන් ගොඩ උදේ පාන්දරට උදේම හරි ලස්සනයි ඉතින්. අපේ වෙරළ කොච්චර ආවත් ගියත් එපා වෙන්නෙම නැති තැනක්. බලන්න අටත් වෙලා තාම ඉරත් හරියට නැහැ. දහි මන්දාරම ලස්සනම ලස්සනයි. ඔක්තෝබර් අවසානයේ නොවැම්බර් මුල ඉඳලා වගේ අප්‍රේල් අවසන් වෙනකන් ඉවරලා මුහුද වලාල. ඉතුරු මාස ටිකම මුහුද ගොඩක් සැරයි. ඊට පස්සේ නැගෙනහිර පැත්තේ ත්‍රිකුණාමලයේ මඩගල මේ පැත්ත මුහුද වලාලයි. අපිට සැරයි. දැන් මේ වෙද්දි මේ පැත්තේ නැගෙනහිර වෙරළ ඔක්කොම සැරයි. හොඳටම සැරයි. ඒක තමයි උලන් ගහන්නේ රැහි අරන් මේ ඔක්කොම මේ පැත්තේ. එන ඊසාන දිග මෝසම සක්‍රිය වුණාම එහෙම. නිර්ත දිග මෝසම සක්‍රිය වුණාම අපිට මුහුද සැරයි. එතකොට මුහුදු රස්තා කරන්නේ හරි අමාරුයි. මෙතන කැට වැලි ගොඩ ගහලා තියෙනවා. මේ වගේ තමයි සිප්පි කටු තියෙන්නේ. ලස්සන සිප්පි කටු තියෙනවා. එක එක જાතියේ බෙල්ලෝ වෙනවා. සිප්පි කටු තියෙනවා, බෙල්ලෝ ඉන්නවා. එක එක જાති කැටවැල්ලේ තමයි ඔක්කොම තියෙන්නේ. ගෙදරක මිදුලකට එහෙම දාන්න හරි ලස්සනයි. හොදලා කරලා ගත්තා නම් ටිකක් හරි ලස්සනයි. මේ සිප්පි කටු
එක ජාතියේ සිප්පි කටු. පොඩි බයික් එක හැඩේ. මෙන්න ලොකු එකක්. තව ඊට වෙනස් තව එකක්. ඔන්න. උදේම හරි නිස්කලංකයි, හරි ලස්සනයි. තව සිප්පි කට්ටක්. තව එක වෙනස්. පොඩි කකුලේ ගිගුලක්. තව එක. තව වෙනස් ඒවා. පොඩි පෙන හැටි ඉන්නවා ඕන තරම්. ඔයාලට නම් හොයන්න පුළුවන්ද දන්නේ නැහැ. මුතුරැල්ල ඇවිල්ලා යති තමා හොයන්න පුළුවන්. මෙන්න මෙතන ඉන්න ඔන්න ඔය හරි. ගොඩක් ඉන්න ඔන්න ඔය. සෑහෙන ගොඩක්. පොඩි ට්‍රයි එකක් දෙමු බලන්න පෙන හැටි පෙටි එක අරගන්න. මේකේ නම් ඉන්නවා. ඌටි පැටව ඉන්නවා මුංගේ ලොකු උන් ඉන්නවා. ඔය ගමන. මෙන්න මේ නියපොත්තේ ඉන්නේ මගේ චූටි පැටිය. එයාලගේ ලොකු අය ඉන්නවා. හොයන්නත් බැරි තරම්. ඉන්නේ සුදු පාටට. අපි දවසක එයාලගේ ලොකු කට්ටියක් හාර සෙට් එකක් අල්ලමු දවසක. දැම්මා එයාව දැම්මා. එහෙනම් අපි යනවා ගෙදර. ආයෙ දවසක හම්බ වෙමු. අපේ කලපුවේ තොටුපළට ගිහිල්ලා ඉස්සෝ බේරන වීඩියෝ එකක් බලමු. පෙරලා තොටුපළට එමු. මාළු අල්ලපු වීඩියෝ එකක් බලමු. ඉස්සරහට බලමු. එහෙනම් කට්ටියටම ජය වේවා. ඔන්න දැන් කට්ටිය දැල් මාළුන්ට ඉස්සන්ට එලපු දැල් උස්සගෙන තොටුපොළ පැත්තට යන ගමන් දැන් ගිහිල්ලා දැල් ටික බේරලා එවම කරලා තමයි ඔය ඉත පාන්දර ගිය ගමන් පාන්දර 4ට පාට ඔය වගේ ගිය ගමන් තමයි ඔය දැන් එන්නේ. දැන් දැල් ටික බේරලා ඉවරලා ඔක්කොම කරලා ඉවරලා තමයි ආලගේ වැඩ කටයුතු කිව්වේ. අද දවසේ අවසානයේ ini telepon aku
මේ ළඟ රස්සා කරන්නේ ඔක්කොම මූදු රස්සාවට ළඟ කරන්නේ තෙප්පම්.